ඔන්න ඉතින් අද නම් මං ගෙනාවේ අච්චාරු වීඩියෝ එකක්. මොකද මේ දවස්වල මට නිවාඩු. ඒ නිසා ගෙදරටම වෙලා ඉඳලා කම්මැලි නිසා මට එක එක දේවල් හිතෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා අච්චාරුම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දවසක් අච්චාරුම කන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මම මගේ දොළදුක සංසිඳව ගන්නත් එක්කම සුපර් මාකට් එකට ගිහිල්ලා මම පළතුරු ටිකක් අරන් ආවා අච්චාරු හදන්න. මම අච්චාරු දාන්න අරගෙන ආවේ අඹ ගෙනාවා, අන්නාසි ගෙනාවා, පේර ගෙනාවා, ඒ වගේම වෝටර්මෙලන් ගෙනාවා. තව මට මෙහෙ වෙරළු ගන්න නැති නිසා ඔලිව් ගෙනාවා. ඔලිව් ගෙඩි අරගෙන ආවා. මේ ටිකෙන් තමයි ඉතින් මම අච්චාරු දාන්න හදන්නේ. මොකද මේ දවස්වල මට හරිම කම්මැලි. එක දිගට මම ලෝකල් ලිව් ඉන්නේ. ඉතින් ඒ නිසා යන්න කොහෙවත් ඇත්තෙත් නෑ. ඉතින් එහෙම දැන් අපි ලංකාවේ හිටියනම් අපිට කොහේ හරි යන්න එන්න හරි පුළුවන් නේ. දැන් මෙහෙ එහෙම නැහැ. බෝඩින් එකට වෙලාම ඉන්නවා ඉතින්. ඒ නිසා මට මේක හදන්න කියලා හිතුණා. ඉතින් මේ විදිහට මම අඹ ඉස්සෙල්ලාම කපාගෙන ඒක අච්චාරු හදාගත්තා. ඊට පස්සේ මම ගෙනාවු පේර ගෙඩියත් පොඩි පොඩි කෑලි වලට කපලා ඒකත් අච්චාරුවක් දාගත්තා. ඊට පස්සේ මම ගෙනාවු මේ ඔලිව් ඇට තියෙනවනේ. ඉතින් මේ ඔලිව් මම කරේ ඒක ගෙනාවු ගමන්ම ඒක සෝදලා අරගෙන ඊට පස්සේ මම ඒකේ හොඳට පැලුවා. මොකද නැත්තම් ඒකට අර අපි දැන් මිරිස් එහෙම දැම්මහම ඒක උරා ගන්න නැහැනේ. ඒක හොඳට පළල ඉවර වෙලා මම හදාගත්ත පේස්ට් එකට ඒක දාලා ඉවරලා ඒක කලවම් කරගත්තා. එතකොට අර මම ඒක දැන් කපලා තියෙන නිසා හොඳට මිරිස් ලුණු ටික ඒක ඇතුළට අල්ලනවා. ඊට පස්සේ මම ඉතින් අන්නාසි ගෙඩිය කපන්න පටන් ගත්තා. මගේ ෆස්ට් ටයිම් මේ අන්නාසි කපන්නේ. මොකද මට අන්නාසි කපන්න බෑ. ඉතින් සෑහෙන ගේමක් දීලා තමයි මේ අන්නාසි ගෙඩිය උඩ තියෙන මල වගේ කොටස අයින් කරගත්තේ. බැහැයි කියලා නෑ. ඉතින් කොහොම හරි ඒකත් අයින් කරගෙන මම මේ අන්නාසි ගෙඩිය කපනවා. කොහොම හරි කරලා අන්නාසි ගෙඩියත් කපාගෙන ඉවර වෙලා මම අන්නාසි අච්චාරුවත් හදාගත්තා. හැබැයි මම අන්නාසි වැඩිය කන්නේ නැහැ. මොකද මට කන්න බැහැ සැර වැඩි. මේ පොඩි කෑල්ලක් කෑවත් ඇති. ඉතින් ඒ නිසා මම ගොඩක් දුරට ගේන්නේ නැහැ. කලාතුරකින් වගේ තමා ගේන්නේ. ඒ වුණාට මම මේ අච්චාරු එක දාන්න ඕනේ නිසා අරගෙන ආවා. අන්තිමට මම හදන්න ගත්ත එක තමයි වෝටර්මෙලන් එක. වෝටර්මෙලන් මම කලින් නම් අච්චාරු හදලා නැහැ. හැබැයි මම වීඩියෝස් වල දැකලා තියෙනවා අච්චාරු හදනවා. ඒක නිසා මට ඒක try කරලා බලන්න හිතුණා. ඊට පස්සේ මම ඉතින් වෝටර්මෙලන් එකත් පොඩි පොඩි කෑලි වලට කපාගෙන ඉවර වෙලා ලුණු මිරිස් දාලා ඉවර වෙලා අච්චාරු එක හදාගත්තා. හැබැයි ඒක මම හිතුවට වැඩිය හොඳයි. ඒ කියන්නේ මාර රහයි ඒක හිතුවට වැඩිය. මම හිතුවේ නැහැ ඒකෙන් අච්චාරු එක දැම්මට ඒ තරම් රහක් තියෙයි කියලා. හැබැයි ඒක මාර විදිහට ඒකේ අමුතුම රහක් තියෙන්නේ. ඉතින් ඔයාලත් නිවාඩුවේ ඉන්න වෙලාවක හදලා බලන්නකො කොහොමද ඒකේ රහ කියලා.